අයිබෝන් සියලු දෙනාටම අද මම අලුතෙන් වීඩියෝ සීරීස් එකක් පටන් ගන්නවා. මේකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රෝග්‍රෑමින් වලදී අපිට අත්‍යවශ්‍යම වන හැම තැනම පාවිච්චි කරන එකක් තමයි මේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් කියන එක. ඒතර මේක මුල ඉඳලම පැහැදිලිව සරලව කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ප්‍රායෝගික කෝඩ් එකක් ලියන තැන ඉඳලම මේකේ තියරි කොටස් සියල්ලම පැහැදිලි කරගමු අපි මුල ඉඳලම. එතකොට මේකේ මේ වීඩියෝ එකේදී මම බලාපොරොත්තු වෙන්නේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් කියන එක කොහොමද පටන් ගත්තේ, ඒක අවශ්‍ය වෙන්නේ ඇයි කියන එකට අදාළව මූලික පැහැදිලි කිරීම කරගන්න. ඉස්සරහ වීඩියෝ වලදී අපි කොටස් වශයෙන් වෙන වෙනම මේකේ තියෙන විශේෂ දේවල් වෙන වෙනම අපි කතා කරමු එක්සැම්පල් එක. එතකොට ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් කියන එකක් ආවේ ඇයි? එහෙම එකක් අවශ්‍ය වෙන්නේ ඇයි? අපි ගත්තොත් මුල් කාලේ ප්‍රෝග්‍රෑමින් කරනකොට අවශ්‍යතා තිබුණේ බොහොම අඩු ප්‍රමාණයක්, සීමිත ප්‍රමාණයක් තමයි අවශ්‍යතා තිබුණේ. ඒකට ඒකත් එක්ක ඒ මොහොතේ අපිට කෝඩ් එකක් ලියා ගන්න තිබිච්ච තාක්ෂණය ඇති. නමුත් අපි ගත්තොත් එහෙම පස්සේ කාලෙක කෝඩ් එකකින් අපි ලියන ප්‍රෝග්‍රෑම් එකේ අවශ්‍යතා ගත්තොත් අපි ගත්තොත් පාසලක නැත්නම් අධ්‍යාපන ආයතනයකට අදාළව software එකක් හදනවා නම්, එහෙම නැත්නම් බැංකුවකට අදාළව software එකක් හදනවා නම්, නැත්නම් අපි ගත්තොත් එහෙම වාහන විකුණන ආයතනයකට අදාළව software එකක් හදනවා නම්, ඔන්න කියන විදිහට ආයතනක සම්බන්ධව දැවැන්ත software එකක් හදනකොට ඒකේ තියෙන තොරතුරු ගබඩා කරගන්න, තොරතුරු හසුරවන්න, ඒකේ තියෙන අපිට ඕනි ක්‍රියාවලියක් ඇති කරගන්න ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් වලට කලින් තිබිච්ච ප්‍රෝග්‍රෑමින් විදි ප්‍රමාණවත් උනේ නැහැ. ඒක ටිකක් හරි අමාරු තත්වයකටපත් වුණා. ඒකත් එක්ක තමයි මෙන්න මේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් කියන එක එන්නේ. ඒකෙන් වෙන වාසිය තමයි අපි ඔය ප්‍රෝග්‍රෑමින් ලියන්න හදන නැත්නම් software එකක් හදන ඩොමේන් එක අපි ගත්තොත් මේ ඉස්කෝලයක් කියලා හිතමුකෝ. ඒ ඉස්කෝලේකට software එකක් හදනවා නම් ඒකේ තියෙන තොරතුරු ගබඩා කරගන්න ළමයින්ගේ තොරතුරු, ගුරුවරුන්ගේ තොරතුරු, ඊට පස්සේ ළමයින්ගේ ලකුණු, එක්සෑම්, ඊට පස්සේ විෂයන් සම්බන්ධව. එතකොට මේ දේවල් බොහොම පැහැදිලිව වෙන් කොට දක්වන්න පුළුවන් ආකාරය තමයි ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් වල කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පාසලේ ඉන්න ළමුන් ස්ටුඩන්ට් කියලා ගත්තොත් එහෙම ළමයාගේ තොරතුරු නේ ස්ටුඩන්ට්. ඊට පස්සේ පාසලක ඉන්නවා ටීචර්ලා ඉන්නවා. හරි. එතකොට මෙන්න මේ වගේ අයගේ තොරතුරු වෙන වෙනම අපිට කැටි කරලා දක්වන්න පුළුවන් ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් වල. ඒක තමයි විශේෂත්වය. ඒකට ලොකු ප්‍රෝග්‍රෑම් එකක් එහෙම නැත්නම් ලොකු software එකක් ලියනකොට ඒක හරිම පහසුයි මේන්ටේන් කරන්න සහ ලියන්නත් හරිම පහසුයි. ඒක ඩිසයින් කරගන්නත් ලේසියි. නැවත නැවත පාවිච්චි කරන්න, ඒකේ වෙනස්කම් කිරීම කරනවා නම් ඒ හැම දෙයක්ම ලේසියි. මොකද ලොකු පද්ධතියකට software එකක් ලියනකොට අර සියල්ලම එකම තැනක මික්ස් වෙවි ලියනකොට හරිම අමාරුයි. ඒක complicated වැඩි. දැන් මේක කොහොමද ඇත්තටම මේකෙන් වාසියක් වෙන්නේ? කොහොමද මේකට ඔය තොරතුරු බොහොම ලේසියෙන් දාන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එක ගත්තොත් එහෙම උදාහරණයක් ගත්තොත් අපි ගත්තොත් පාසලක ඉන්න ළමයි නේ. එතකොට මේකෙදි අපි දැන් ළමයි ඉන්නවා කියලා හිතමුකෝ පාසක 1000ක් නේ. එතකොට නම් 1000ක් තියෙනවා ළමයින්ගේ නම්. එතකොට ඔය 1000ම අපිට මේ software එකේ වෙන වෙනම ලියන්න බෑනේ. ළමයින්ගේ නම් වෙනස් වෙනවා, ළමයි අස් වෙනවා, ළමයි අලුතෙන් එනවා නේ. ළමයින්ගේ ලකුණු තියෙනවා වෙන වෙන ලකුණු තියෙන්නේ, ළමයින්ගේ වයස් වෙනස් වෙනවා. දැන් ටීචර්ලා ගත්තොත් එහෙමයිනේ. ටීචර්ලා අපි හිතමුකෝ 50ක් ඉන්නවා නම් ටීචර්ලාට තියෙන්නේ නම් 50ක්, එයාලගේ වයස් 50යි, විෂය උගන්වන විෂයන් වෙනස්, එක පන්තියට ඉන්න වෙන ගුරුවරු. ඔන්නෝම හරිම
දැන් බැලුමට හරිම කොම්ප්ලිකේටඩ් නේ මේක කොහොමද දැන් මේවා ගලපගන්නේ කියලා. එතකොට මේ OP concept වලින් අපිට පුළුවන් ළමයි 1000ක් ඉන්නවා නම් ඒ ළමයි 1000ටම අදාළව තොරතුරු ගබඩා කරන්න පුළුවන් එක අච්චුවක් හදාගන්න. ඒක තමයි ස්ටුඩන්ට් ක්ලාස් එක. එතකොට ඔන්න අලුතෙන් වචනයක් පටන් ගත්තා ක්ලාස්. එතකොට ක්ලාස් කියලා එකක් තියෙනවා. ඒකෙන් පුළුවන් අර විවිධ ළමයින්ට තියෙන තොරතුරු ටික විවිධ ළමයින්ගේ ස්වරූපයන් විවිධ ළමයින් වෙනුවෙන් එකක් විදිහට පෙනී සිටින්න. ඒක තමයි ස්ටුඩන්ට් ක්ලාස් එක. එතකොට ක්ලාස් එකක් කියලා කියන්නේ වෙන අලුත් වචනයක් අපි OP වලදී අපිට අත්‍යවශ්‍යම වෙන එකක් තමයි මේක ක්ලාස්. ක්ලාස් එකක් කියලා කියන්නේ ඇත්ත ලෝකයේ දේවල් ක්‍රියේට් කරන්න අපි පාවිච්චි කරන අච්චුවක්. හරි. ඇත්ත ලෝකයේ ඉන්නේ නිමල් කියලා 5 වසරේ ළමෙක් නම් එතකොට එයාව හදන්න පුළුවන් අපිට ස්ටුඩන්ට් කියන ක්ලාස් එකෙන්. ඇත්ත ලෝකයේ ඉන්නේ අමිල කියලා 11 වසරේ ළමෙක් නම් එයාව හදන්න පුළුවන් ක්ලාස් කියන ස්ටුඩන්ට් කියන ක්ලාස් එකෙන්. එතකොට ක්ලාස් කියන්නේ අච්චුවක්. එතකොට ඒ අච්චුවේ අපිට ළමයින්ට තියෙන තොරතුරු ළමයින්ගේ තොරතුරු ගබඩා කරගන්න ඒවා දක්වන්න ළමයින් කරන කියන දේවල් අන්තර්ගත කරගන්න අපිට මොන හරි තියෙන්න ඕනේ. ඒවට අපි කියනවා මේවා තියෙනවා ඇට්‍රිබියුට්ස් කියලා. ඒ කියන්නේ අපි තෝ ළමයින්ගේ නම කියලා. එතකොට එක්කෙනෙක් කියනවා නිමල්, කමල්, සුපුන් ඔහොම තියෙන්න පුළුවන්. එතකොට ඒ එක් නම් වලට අදාළව මෙන්න මේ අච්චුවේ නම කියන එකට අදාළව වෙනම ඇට්‍රිබියුට් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ වයස age. හරි. ඔන්නෝම අපි තුමේ ඇට්‍රිබියුට් දෙකයි තියෙන්නේ කියලා. ඔය දෙක. ඊට පස්සේ මේවට අපි කියනවා ඇට්‍රිබියුට්ස්. මේවා තමයි එයාගේ තොරතුරු. එයාගේ තත්ත්වය මොකක්ද කියලා දක්වන්න තියෙන ලක්ෂණ දක්වන්න තියෙන දේවල්. ඊට පස්සේ අපි ළමයා කරන කියන දේවල් නේ අපි කතා කරනවා එයා කතා කරනවා කියලා නේ. එතකොට එයා කතා කරන එක එයාගේ තියෙන බිහේවියර් එකක්. එයාගේ නැත්නම් එයාගේ හැසිරීමක් නේ. එතකොට ඒ වගේ එකක් අපිට දක්වන්න පුළුවන් මෙතඩ් එකකින්. අපි එකකට කියනවා මෙතඩ් එකක් කියලා. එතකොට එයා කරන කියන දේවල් එයා හැසිරෙන විදිහ ඒ වගේ එයාගේ අර අපි කියන්නේ ක්‍රියාවන් අපිට දක්වන්න පුළුවන් මෙතඩ් වලින්. එයාගේ තියෙන තොරතුරු ඒ වගේ අපිට දක්වන්න පුළුවන් මේ වගේ ඇට්‍රිබියුට් වලින්. එතකොට එක එක්කෙනාගේ ක්‍රියාවන් වෙනස්. එතකොට මෙයාගේ ඇත්තම ඔබ්ජෙක්ට් එකක් හැදුවට පස්සේ අපි තුමු සුකුන් කියලා ඇත්තම ඔබ්ජෙක්ට් එකක් හැදුවට පස්සේ එයාගේ ඇත්තම නම මේක ඇතුළට දාගන්න පුළුවන්. එයාගේ ඇත්තම වයස මේක ඇතුළට දාගන්න පුළුවන්. මේක අර අච්චුවක් නේ. මේක ඕන එකක් හදන්න පුළුවන් අච්චුවක්. එයා කතා කරන විදිය මොනවද එයා කියන්නේ කියන එක ළමයාගෙන් ළමයාට වෙනස්. ඒක අපිට දක්වන්න පුළුවන් මේ ඇත්තටම මේ ඔබ්ජෙක්ට් එක හදන වෙලාවට නේ සුකුන් කියන ඔබ්ජෙක්ට් එක හදනකොට එයා කියන්නේ මොකක්ද කියලා අපිට හදන්න පුළුවන්. එතකොට ඔන්න ක්ලාස් කියලා එකක් තියෙනවා. ඔබ්ජෙක්ට් එකක් අපිට හදන්න පුළුවන් නේ සුකුන් හරි අමිල හරි කසුන් හරි කියලා හදන්නේ ඔබ්ජෙක්ට් තමයි ඇත්තටම ලෝකේ පවතින්නේ. ක්ලාස් කියන්නේ අච්චුවක්. එතකොට මේකෙන් අපිට ඔබ්ජෙක්ට් විශාල ප්‍රමාණයක් හදාගන්න පුළුවන් එකක් තමයි සුපුන් කියන එක නා නේ. එහෙම නැත්නම් අමිල. ওই විදිහට අර ළමයි ඉන්නවනම් 1000ක් නේද? ඒකට අදාළ ඕනෙම ඔබ්ජෙක්ට් එකක් අපිට හදාගන්න පුළුවන්. මේකට දත්ත කවලා. නම වෙනුවට නම දානවා, ඒජ් එක වෙනුවට ඒජ් එක දානවා. අපි තුම එයාගේ ක්‍රියාව එකම ක්‍රියාවයි තියෙන කතා කරන එක කියලා. ඒ කතාව එයා කියන්නේ මොකද්ද කියන එක ඇතුළේ මේකට දාලා අපිට ඇත්තම ඔබ්ජෙක්ට් හදන්න පුළුවන්. මේවා තමයි ලෝකේ පවතින දේවල් ඇත්තටම. ක්ලාස් කියන්නේ ඇත්තම පවතින එකක් නේ. ඒක හදන්න අපිට උදව් කරගන්න තියෙන අච්චුවක්. ඔන්නක තමයි අපි දැනගන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද Java වලින් ක්ලාස් එකක් මෙන්න මේ අච්චුව කොහොමද හදන්නේ? අච්චුව පාවිච්චි කරලා
ඇත්තටම ලෝකයේ පවතින මොකක් හරි අපිට ස්ටුඩන්ට් කියන ක්ලාස් එක පාවිච්චි කරලා අච්චුව පාවිච්චි කරලා ඇත්තටම ස්ටුඩන්ට් කෙනෙක්. ඇත්තම නමක් තියෙන වයසක් තියෙන ඇත්තටම කතා කරන ස්ටුඩන්ට් කෙනෙක් කොහොමද හදාගන්නේ කියලා බලමු. හරි. මම ක්ලාස් එකක් හදනවා. new class මේකට මම දෙනවා student කියලා. student class එකේ දැන් අපිට තිබුණානේ attribute දෙකක්. එකක් තමයි name එකක්, string එකක්. ඊට පස්සේ age එයාගේ වයස. ඔන්න එයාගේ attribute අපිට දක්වන්න පුළුවන් මේ විදියට. ඊට පස්සේ ඒ කියන්නේ එයාගේ ලක්ෂණ එහෙම දක්වන්න පුළුවන්. දැන් මෙයාගේ හැසිරීම behavior එකක්. එයා කරන කියන දේවල්, එයා ක්‍රියාවන් අපිට දක්වන්න පුළුවන් method වලින්. method වලින් කරන්නේ කරන කියන දේවල්. හරි. අපි method එකක් ලිව්වා speaks කියලා නේ. speak අපි print කරමු. මෙයා කියන දේ අපි print කරමු මෙහෙම. my name is name එක දානවා. ඊට පස්සේ I am age එක දාලා years old. ඔන්න ඔහම එකක් දාන්න. ඔන්න දැන් අපි අර අච්චුව හදාගත්තා. දැන් මේක ඇතුලේ ස්ටුඩන්ට් කියලා ස්ටුඩන්ට් කියලා ක්ලාස් එකක් තියෙනවා. මේකේ අපි අර කියපු යාගේ ලක්ෂණ දාන්න පුළුවන්. නම, වයස වගේ ලක්ෂණ දාන්න පුළුවන් ෆීල්ඩ් ටිකක් තියෙනවා. ඊට පස්සේ එයා කරන කියන දේවල් දක්වන්න අපිට මෙතන මෙතඩ් එකක් තියෙනවා. මෙතඩ් එකක් තියෙනවා. ඔන්න අපි අර අච්චුව හදාගත්තා. දැන් ඇත්තටම ළමයි ඉන්නවද මේකේ? නෑ. තව ස්ටුඩන්ට් කියලා අච්චුව විතරයි තියෙන. ඇත්තටම ළමෙක් හදලා නෑ. ඔන්න දැන් අපි ඇත්තටම ස්ටුඩන්ට් කෙනෙක් හදන්න හදන්නේ. එහෙමනම් අපි දැන් මෙන්න ක්ලාස් එක හදුවා. මේකෙන්ද අපිට අනන්ත ප්‍රමාණයක් ක්ලාස් හදන්න මේ අනන්ත ප්‍රමාණයක් අපිට ස්ටුඩන්ට්ලා හදන්න පුළුවන් මේ අච්චුව පාවිච්චි කරලා. කැමති නමක් දීලා, කැමති වයසක් දීලා ඊට පස්සේ හදන්න පුළුවන්. එතකොට ඒ වයස සහ නම තියෙන ළමයා මෙන්න මේ විදිහට කතා කරනවා ඒක ඇතුලේ. හරි. අපි දැන් එකක් හදලා බලමු. මම හදනවා මෙහෙම එකක්. ස්ටුඩන්ට් කෙනෙක් මම හදනවා. මෙයාගේ නම මම දෙනවා my student කියලා. මේ ඔබ්ජෙක්ට් එකේ නම. මේක ඔබ්ජෙක්ට් එකක් දැන් ඔබ්ජෙක්ට් එක. එයා හදන්නේ අලුත් ස්ටුඩන්ට් කියලා. ස්ටුඩන්ට් ක්ලාස් එකෙන් අලුත් ස්ටුඩන්ට් කෙනෙක් හදන්න කියන එක තමයි new student කියලා කියන්නේ. හරි. ඔන්න. දැන් මොකද කරන්නේ? new ස්ටුඩන්ට් කියලා අපි දැන් අච්චුවක් හදුවානේ. ඔන්න අච්චුවෙන් අලුත් ස්ටුඩන්ට් කෙනෙක් හදලා දෙන්න. එයාට my student කියලා නම දෙන්න. දැන් මේ මම හදපු දැන් ඔබ්ජෙක්ට් එකක් හැදිලා තියෙන්නේ නේ හිස් එකක්. ඒක මුකුත් නෑ. දැන් අර හිස් එකක් හැදුනා අච්චුවේ.
ඒක දැන් අපිට දාන්න ඕනේ අර අපිට ඕනි ළමයට අවශ්‍ය නම, වයස ඒවා දාන්න ඕනේ. ඔන්න ළමයාගේ නමට අපි දාමු අපි දාමු කසුන්. ඊට පස්සේ එයාගේ වයස අපි දෙමු අවුරුදු 25යි කියලා. හරි. ඔන්න අපි අර අච්චුව පාවිච්චි කරලා my student කියලා ඔබ්ජෙක්ට් එකක් හදාගත්තා. මෙයා ඇත්තම ලෝකේ පවතින කෙනෙක්. එයාගේ නම අපි දෙනවා ඇත්තම ලෝකේ පවතින කසුන්. එයාගේ වයසත් දෙනවා. ඔන්න දැන් ඇත්තට එයා ඉන්නවා. ඔන්න දැන් අපි එයාගේ අර behavior එකකුත් ලියාගත්තනේ මේ නමයි වයසයි පාවිච්චි කරලා එයා කතා කරනවා කියලා. දැන් බලමු ඒක අපි මේ මෙතඩ් එක කෝල් කරාම එයාගේ behavior එක ඇත්තටම අපිට ගන්න පුළුවන්. my student dot speaks. හරි. ඔන්න ඔක කතා කරා. මෙයා ඇත්තටම දැන් අපිට ගන්න පුළුවන් මෙයාගේ ඇත්තම behavior එක නේ. අපි රන් කරලා බලමු. හරි. මේ my name is Kasun. I am 25 years old. හරි. මෙන්න ඇත්තටම ලෝකේ පවතින ඔබ්ජෙක්ට් එක කසුන් ගේ behavior එක මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඇත්තටම ලෝකේ පවතින කසුන් ඔබ්ජෙක්ට් එක. ළමයෙක්ගේ ඔබ්ජෙක්ට් එක, ස්ටුඩන්ට් කෙනෙක්ගේ ඔබ්ජෙක්ට් එකක් නේ. ওই විදිහට තව අපිට හදන්න පුළුවන්. තව එක්කෙනෙක් අපි හදමු. ඒක එහෙමම තියෙද්දි තව හදන්න පුළුවන් අපිට. my student එකට මම දානවා another student කියලා. තව ස්ටුඩන්ට් කෙනෙක් නේ. එතකොට another student ගේ නම මම දානවා අපි දාමු අමිල කියලා. අමිල. එයාගේ වයස අපි දෙමු 23යි කියලා. හරි. another student my student කියලා කෙනෙක් ඉන්නවා. another student කියලා තව එක්කෙනෙක් ඉන්නවනේ. මෙයා එක ඔබ්ජෙක්ට් එකක්, මෙයා තව ඔබ්ජෙක්ට් එකක්. මේ විදිහට අනන්ත ප්‍රමාණයක් හදන්න පුළුවන්. දැන් අපි රන් කරලා බලමු. ඔය my name is Kasun කියලා කලින් හදපු එක්කෙනා ඉන්නවා. ඊට පස්සේ another object කියලා අපි හදපු එක්කෙනා එයා අමිල, එයා අවුරුදු 23යි. මේ විදිහට අනන්ත ප්‍රමාණයක් අපිට හදන්න පුළුවන්. මොකෙන්ද හදන්නේ? මෙන්න student කියන අච්චුවේ ක්ලාස් එකේ. ක්ලාස් එකක් කියන අච්චුවක්. ඒ අච්චුවට දත්ත දාලා එයාගෙන් විවිධ behavior අපි මෙන්න මේ අපිම define කරන behavior එක ගන්න පුළුවන්. එක එක ළමයි එක එක විදියයිනේ. ඒක අපි define කරන්න පුළුවන්. එයා හැසිරෙන්නේ කොහොමද කියලා, එයා කතා කරන්නේ කොහොමද කියලා. මේ මම define කරපු විදිය. එතකොට එයාගේ නම, වයස දීලා විවිධ අනන්ත ප්‍රමාණයක් අපිට ස්ටුඩන්ට්ලා හදා ගන්න පුළුවන්. ඔන්න ඕක තමයි OOP concept වල මූලික හරය. මේක තව ඉස්සරහට අපිට ගොඩාක් කතා කරන්න තියෙනවා. OOP concept මොනවද තියෙන්නේ? ඒවා theory තියෙනවා, practical තියෙනවා. අපි මේ දේවල් ඉස්සරහ වීඩියෝ වලදී කතා කරමු. හරි. එහෙනම් ගිලෙනම් ජය වේවා.